අපි බලමු කාල පිළිබඳව අධ්‍යයනය කොහොමද කියලා. කාල පිළිබඳව අධ්‍යයනයේදී ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මේ ක්‍රියාපදය ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් වෙනස් වෙනවනේ. යනවා, ගියා, යාවි, ඔහොම ක්‍රියා වෙනස් වෙනවා. එනවා, ආවා, ඒවි, ඔය විදිහට ක්‍රියා වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට වෙනස පටන් ගන්න යනවා කියන තැනින්, එනවා කියන තැනින්, ලියනවා කියන තැනින්. අපි ඒකට ඉස්කෝලේදී කියනවා වර්තමාන ක්‍රියාව. අපි ඒකට ඉස්කෝලේදී කියනවා වර්තමාන ක්‍රියාව. නමුත් දැන් අපි ඒක මේ විදිහට ඉගෙන ගන්නවා. ඒ වර්තමාන ක්‍රියාවට මම මගේ පාඨමාලාව තුල හඳුන්වා දෙන්නේ බිහි වුණු අවස්ථාව. හෙවත් මුල් අවස්ථාව. ක්‍රියාපදයේ මුල් අවස්ථාව, බිහි වුණු අවස්ථාව. ඒක හඳුනා ගන්න ලේසි. බිහි වුණු අවස්ථාව කියන්නේ ගියා නෙවෙයි යනවා. ආව නෙවෙයි එනවා. එනවා කිව්වහම බලන්න අග තියෙනවා නව අක්ෂර යුගල. යනවා කියපුවම බලන්න අග තියෙනවා නව අක්ෂර යුගල. ලියනවා කියපුවම බලන්න අග තියෙනවා නව අක්ෂර යුගල. ඒතකොට නව අක්ෂර යුගලෙන් අවසන් ක්‍රියාවට අපි කියනවා ක්‍රියාපදයේ මුල් අවස්ථාව හේවත් බිහි වුණු අවස්ථාව verb stem එක. එතකොට බිහි වුණු අවස්ථාව තමයි අපි සරල වර්තමාන කාලෙදී භාවිතා කරන්නේ. සරල වර්තමාන කාලෙට කියනවා the simple present tense. එහෙනම් සරල වර්තමාන වාක්‍යයක් හඳුනගන්නේ අපි නිතරම ක්‍රියාපදයේ බිහි වුණු අවස්ථාවේ. දැන් මම පාසල් ගියා. මම පාසල් යනවා. මම පාසල් යන්නම්. ඔතනින් සරල වර්තමාන වාක්‍ය මම පාසල් යනවා. මොකද ඒක වර්තමාන කියලා කිව්වේ. ක්‍රියාව තියෙන්නේ බිහි වුණු අවස්ථාවේ. දැන් ওই වාක්‍ය අපිට ලියන්න පුළුවන් මම යනවා පාසල්. I go to school. අපි මෙහි ආවා. අපි මෙහි එනවා. අපි මෙහි එන්නම්. ඔතනින් සරල වර්තමාන වාක්‍ය අපි මෙහි එනවා. මොකද ඒක වර්තමාන කියලා කිව්වේ ක්‍රියාව තියෙන්නේ එනවා. නව අක්ෂර වලින් අවසන් ක්‍රියාව. ඒකට කියනවා ක්‍රියාපදයේ බිහි වුණු අවස්ථාව. එහෙනම් ඒ වාක්‍යයත් අපිට ලියන්න පුළුවන් අපි එනවා මෙහි. We come here. දැන් ওই වාක්‍ය අර්ථවත් කරන්න අපි කාලය හඟවන පදයක් යොදා ගන්නවා. හැමදාම. සෑම කියන්නේ every. එතකොට සෑම දාම කියන්නේ every day. සෑම සතියකම කියන්නේ every week. සෑම මාසයකම කියන්නේ every month. සෑම අවුරුද්දකම කියන්නේ every year. දිනපතා daily, සතිපතා weekly, මාසපතා monthly, අවුරුදුපතා yearly නැත්නම් annually. දවසකට වරක් once a day, සතියකට වරක් once a week, මාසයකට වරක් once a month. ඔන්න ඔයාලට කියනවා කාලය හඟවන පද. අපි මේ කාලය හඟවන පද භාවිතයෙන් ලස්සනට සරල වර්තමාන වාක්‍ය දැන් ලියන්න උත්සාහ කරනවා. කියන්න උත්සාහ කරනවා. මම හැමදාම වැඩට යනවා. ඔය හැමදාම කියන පදේ වාක්‍ය මුලට දාන්නත් පුළුවන්, අගට දාන්නත් පුළුවන්. ලස්සනයි මුලට හෝ අගට දෙකින් කැමති තැනකට. මම යනවා වැඩට හැමදාම. I go to work every day. ඔන්න අපිට කියන්න පුළුවන් every day I go to work. මම සතියකට වරක් ඔයාව මුණ ගැහෙනවා. එතකොට ඔය වාක්‍ය කියන්න පුළුවන් මම මුණ ගැහෙනවා ඔයාව සතියකට වරක්. I meet you once a week. once a week ඔන්න මුලට දාන්නත් පුළුවන් once a week I meet you. මම දිනපතා රූපවාහිනී නාට්‍ය බලනවා. එතකොට ඔය වාක්‍ය කියන්න පුළුවන් මම බලනවා රූපවාහිනී නාට්‍ය දිනපතා. I watch teledramas daily. ඔන්න මුලට දාන්නත් පුළුවන් daily I watch teledramas. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ට දිගටම මේ වගේ පුංචි පාඩම් වලින් මුල සිටම ඉතාමත් සරලව තේරෙන සිංහල මම මේ ඉංග්‍රීසි භාෂාව ඔයගොල්ලන්ට සමීප කරලා දෙනවා. ස්තුතියි.